හෙලෝ ළමයි කොහොමද ඔයාලට වෙනද වගේම මං හිතනවා ඔයාලා පරිස්සමින් ඇති කියලා. ඉතින් අද මම ඇත්තටම මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. මම වීඩියෝ එකක් දාන්න නෙමෙයි හිටියේ. ඒත් අද මම පොඩි ගමනක් ගියා. ඉතින් අපේ ගමට ටිකක් සාමාන්‍යයෙන් ටිකක් දුර තමයි මේක තියෙන්නේ. ඇත්තටම පන්සල් ගියේ. පන්සල් යන පාරේ තමයි මේ විදිහට මට ලස්සනට අහු වුණේ. ඉතින් මම මගේ ඇස් දෙකට අහුවෙච්ච ඒ දසුන මට වීඩියෝ කරන්න හිතුණා. ඉතින් මම ඒක වීඩියෝ කරේ නිකන් ඇත්තටම ටික්ටොක් එකක් හදන්න වගේ තමයි වීඩියෝ එක කරේ. නමුත් මට ගෙදර ඇවිල්ලා බැලුවට පස්සේ මට හිතුණා ඇත්තටම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. හරි ලස්සනයි. ඇත්තටම ගස් කොළන් අඩු දැන් කාලේ අඩුයි. දැන් අනුරාධපුර කියලා ගත්තාම අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුලේ ඉන්න මම ඇත්තටම අපේ පැත්තේ වනාන්තර කියන්නේ ගොඩක් කාලෙකට කලින් තිබුණා. නමුත් දැන් ඒව ගොඩාක් ක්ෂය වෙමින් පවතිනවා. මොකද ඒ නිසා තමයි ඇත්තටම වනාන්තර හෙලිපෙහෙලි කරන නිසා තමයි අලි ඇත්තු වගේ සත්තු අපේ ගම්වලට ඇවිල්ලා අපේ ගම්වල හදන බෝග විනාශ කරලා දාන්නේ. ඇත්තටම ඉතින් අපි මිනිස්සු කරන්නේ ඒ සත්තු මරණ එක. නමුත් ඒ දේ ඇත්තටම වැරදි. මිනිස්සගේ වැරැද්දට අනිත් සෑම මිනිහෙක්ම දඬුවම් විඳිනවා. ඒක ඇත්තටම අපේ මිනිස්සුන්ගේ වැරැද්ද. ඉතින් ඒ වගේ තියනකොට මෙන්න මේ වගේ ලස්සනට කොළ පාටට මගේ ඇස්වලට අහු වුණා. ඇත්තටම මේ පැත්ත හරි ලස්සනයි. මේ පැත්තට අපි හැමදාම එන්නේ නැහැ. අපිත් අවුරුද්දකට සැරයක් වගේ තමයි එන්නේ. ඉතින් එහෙම එනකොට මේ වැස්සත් එක්ක මං හිතන්නේ මේ වල කොළ දළු දාලා කොළම කොළ පාට ලස්සනට තියෙනවා. ඉතින් අපි බයික් එකේ මෙහෙම යන ගමන් මම වීඩියෝ කරේ. බලන්න හරි ලස්සනයි කොළ පාටයි. ඒ වගේම අහස නිල් පාටට තියෙනවා. ඉතින් අර ඈත පේන්නේ ඔයාලට ඒවල ඉරිඟු තමයි වගා කරලා තියෙන්නේ. ඒත් දැන් වැස්සක් නැති නිසා ටිකක් අමාරුයි මිනිස්සුන්ට. මොකද වැස්ස නැති නිසා බෝග අරගෙන යන්න අමාරුයි. ඔන්න දැන් අපේ පැත්තට යන පාරට හැරෙව්වා. තාම දුරයි. ඉතින් බලන්න හරි මේ පැත්තේ අද එච්චර අවුවත් නැහැ. ඉතින් ඔහොම යනකොට වඩු කුරුළු කූඩු තියෙන තැනක් හොය හොයා තමයි මම ගියේ. ඉතින් ඇත්තටම අපේ ගෙදර පොඩි ගෙවත්තු කෑල්ලක් වගේ මල් වවලා තියෙනවා. ඉතින් එතන මට ගහක එල්ලන්න ඕන වුණා වඩු කුරුළු කූඩු ටිකක්. ඉතින් මේ ටිකේ නම් ඒව හදන ගමන් තමයි ඒගොල්ලෝ තියෙන්නේ. තාම කුරුල්ලෝ උඩ කෑ ගහනවා. ඔයාලට ඒ සවුන්ඩ් එක දාන්න බෑ. මොකද මම සවුන්ඩ් නැති කරලා තමයි මමගේ වොයිස් එක ඔයගොල්ලෝ වොයිස් කරන්නේ ගෙදර ඇවිල්ලා. ඉතින් බලන්න ඒගොල්ලෝ තාම හදන ගමන් තමයි ඉන්නේ. ඒ නිසා මට දැන් මෙතනදී ගන්න විදිහක් නැහැ කූඩුවක්. නමුත් මම එතන යට ටිකක් බලනවා. එතන අත්හැරලා දාපු නැත්නම් වැටිලා තියෙන කූඩුවක් තිබුණොත් අරගෙන යනවා කියලා තමයි බලන්න ආවේ. ඇත්තට මේවා අපිට ගන්න බැහැනේ. ඒගොල්ලෝ හදන ගමන් ඉන්නේ ඒවානේ. හරිම ලස්සනයි. ඒගොල්ලෝ දන්නවා වඩු කුරුල්ලා කියන්නේ නිර්මාණශීලීම කූඩුව හදන කුරුල්ලෙක්. ඉතින් ඔය වගේ ලස්සනට යා මහන්සි වෙලා ඇතුලේ මැටිත් දාලා හදලා තියෙනවා. ඉතින් මේ විදිහට හදලා තියෙන කූඩුවක් අපි අරගෙන යනවා කියන්නේ ඒක ලොකු පවක්නේ. ඉතින් ඒ නිසා අතහැරලා දාලා තියෙන දෙයක් තියෙනවා නම් කූඩුවක් තියෙනවා නම් එහෙම අරගෙන යනවා මිසක් මේ විදිහට කරන්න එපා. මේ ඉන්නේ මම. හායි කොහොමද ඉතින්? ඉතින් අපි ඇත්තටම එතන වැටිලා තිබුණ කූඩු 3-4ක්ම අපි ඒවා ගෙදර අරගෙන යනවා. මම හරි ආසයි මේ වගේ දේවල් එකතු කරන්න ඇත්තටම. ඇත්තටම අපේ පැත්තේ තමයි ගොඩක් අලි මිනිස් ගැටුම තියෙන්නේ. ලංකාවටම බලපාන දෙයක් තමයි. ඉතින් මෙහෙම යනකොට අලි ඉන්නත් පුළුවන්. ඉතින් අලිත් ඉන්න එපේ. සත්තුත් ඉන්න ඕන. මිනිස්සු විතරක් නෙමෙයිනේ ලෝකේ ඉන්න ඕන. දෙගොල්ලම ඉන්න ඕන. ඉතින් මිනිස්සු හිතන්නේ අපි අලි ගම්වලට ඇවිල්ලා බෝග විනාශ කරාම අලි මරලා දැම්මහම හරි කියලා. නමුත් මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු අලින්ගේ වාසස්ථාන සත්තුන්ගේ වාසස්ථාන විනාශ කරපු නිසා තමයි ඒගොල්ලෝ මිනිස්සුන්ගේ වාසස්ථාන වලට එන්නේ. ඉතින් අපිට ඒක වළක්වන්න බෑ. එක මිනිස්සෙක් දෙන්නෙක් 3 දෙනෙක් කරපු වැරදි වලට වැරදි නොකරපු මිනිස්සුත් දඬුවම් විඳින එකයි ඒකෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ වනාන්තර හරිය මේ ටිකෙන් යනකොට මාර සීතලක් දැනෙන්නේ. එතකොට හිතන්න වනාන්තර විනාශ කරන්නේ නැතුව තිබ්බනම් මෙච්චර රස්නයක් ඇත්තටම අපිට නැහැ.
ඉතින් ඇයි මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ? මං හිතනවා මිනිස්සු ඉස්සරහටවත් පරිණත වෙයි කියලා. ඉතින් මම යනවා පරිස්සමට ඉන්න. ආයෙත් මම වීඩියෝ එකක් අරන් එනකම් බයි. ආදරේ උම්මා. මම ඉෂු.